ගන්නවා මේ උදැල්ල පොල් පැලේ ගිරලා මාසෙකටත් වැඩි වලක් කාරනවා මාව යක්ෂණියෙක් කරගන්නතු මොන වදයක්ද මන් දන්නේ මේවා පිරිමි කරන වැඩ පොල්වල් වල කපන්න පුළුවන්ද පුදුම වදකාර ජීවිතයක් මේක මල වදේ අවුරුදු 86ක් මම මේ කුප්පිය හිර වෙලා හිටියා. ඔබ මාව බේලේ ගත්තා. කැමැති වරදුනක් ඉල්ලනු මැනවි. අම්මෝ මේක හීනයක්ද? කොරිත්තගෙන බලන්න. ඔව්නේ. මේක හීනයක් නෙවෙයි. ඇල්ඩින්ගේ පහනේ භූතයා වගේ ඔයත් බලගතු කෙනෙක්දානේ. ඔව්. පළවෙනි වරේ එල්ලන්න. පොඩ්ඩක් ඉන්න කල්පනා කරනකම්. මට ඕනේ කවුරුත් නැති තැනක හෙක්ටයාර් 500ක්ටත් වඩා ලොකු ඉඩමක්. ඕගේ නම් අපි ගියා. මොකක්ද අප මේ කාන්තාරයක් වගේනේ. අයි මට මේ හුස්ම ගන්නවා. බෙල්ලුවේ කාත් කවුරුත් එතනක හෙක්ටයාර් 500කට වඩා ලොකු ඉඩමක්ද? එහෙම එකක් ChatGPT දාලා පෘථිවියෙන් හොයාගන්න බැරි වුණා. ඒකයි මම ඔබ ගාලෝකෙට එක්කන් ආවේ. මොකක්? අපි මේ ඉන්නේ අගාර ලෝකෙද? අයියෝ මාව ඉක්මනට ගෙදර ගිහින් දානවා. ඒකට දෙවෙනි වරේ විදිහට ඉල්ලන්නේ. ඕ දෙවෙනි වරේ. මට පෘථුවියේ ලස්සන සීතල තැනක හොඳ ගයක් මවල දෙන්නකෝ. අනේ භූත නාම්බෝ ලස්සන සීතල තැනක කිව්වම මහා මුහුද පතුලේද මේක මැව්වේ? අනේ දෙයනේ. අවසන් වරේ ඉල්ලන්න. චික් විතරක් අපරාධේ වර දෙකක්ම කෑවනේ. මේක හොඳට කල්පනා කරලා කියන්න ඕනේ. හරි මට අපේ ගේ තියෙන තැනම අහසේ බලාකුළු වල ගෑවෙන මාලිගාවක් හදලා දෙන්න. ඕගේ නම් අපි ගියෝ. ඇති අන්තම් මොලේ නැති නිල් භූතයා හරියට වැඩක් කළා. තෑන්ක්ස් ආ. තට්ටු කීයද මේකේ? තනි තට්ටුවයි. විහිළු නැතුව කියන්නනේ. ඔයා මාලිකාව ඉල්ලුවේ ඔයාගේ ගේ තියෙන තැන වහල ගෑවෙන්නනේ. ඉතින් මේක ආසෙ පාවෙන මාලිගාවක්. කොහොමද මගේ ඇද? මං කොහොමද මීමු දැන් පහලට බහින්නේ? මාව ගෙදර ගිහින් දානවා. සමාවෙන්න වල 3 ඉවරයි. එහෙනම් මං ගියා. ඒයි භූත ගවයෝ සුළුක වැඩ කරන්න එපා. මාව ගෙදර ගිහින් දානවා.